සාපේක්ෂතාවාදය ගැන ගොඩක් අය කතා කරාට ගොඩක් අය කතා කරන්නේ බොහොම গুপ্ত දෙයක් විදිහට. නිකන් හිතා ගන්න බැරි අමුතු සම්බන්ධතාව තියෙනවා ඒව උඩ පටන් අරගෙන තමයි මේක වැඩ කරන්නේ වගේ. මේකට හේතුවක් තියෙනවා ප්‍රධාන හේතුවක් තමයි විශ්වවිද්‍යාලවල පාසල්වල මූලික වශයෙන් ඉගෙනන්නේ නිව්ටන්ගේ භෞතික විද්‍යාව. නිව්ටන්ගේ භෞතික විද්‍යාවේ ඉඳලා අයින්ස්ටයින්ගේ භෞතික විද්‍යාවට මාරු වෙද්දී ගොඩක් උගන්නන අයගේ මැලිකමක් තියෙනවා කෙලින්ම කියන්න අයින්ස්ටයින් මේ නිව්ටන්ගේ භෞතික විද්‍යාව වෙනස් කරා කියන එක. ඒ නිසා තරමක් බොරු මත ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. එකක් තමයි මේ නිව්ටන්ගේ භෞතික විද්‍යාව තමයි සාමාන්‍ය හැම අවස්ථාවටම වගේ අදාළ වෙන්නේ. අයින්ස්ටයින්ගේ භෞතික විද්‍යාව අදාළ වෙන්නේ මේ අධික වේගයෙන් ආලෝකයේ වේගයට කිට්ටු වේගයෙන් යන නිරීක්ෂකයන්ගේට බලපාන දේවල් පැහැදිලි කරන්න විතරයි කියලා. මේක සම්පූර්ණ බොරු කතාවක්. මේක කියන අය මේ බොරුව කියන අය මේ බොරුව උගන්වන අය උගන්වන්න පටන් ගන්නේ මෙන්න මේ වගේ තැනකට ඇවිල්ලා. මෙතන පේනවා ඇති යම් නියතයක් තියෙනවා මේ ගැමා මේක එන්නේ 1ට වර්ගමූල 1 ඍණ v වර්ග බෙදීම c වර්ග 1 ඍණ v වර්ග බෙදීම c වර්ගයේ වර්ගමූලයේ පරස්පරය. මෙන්න මේ නියතය සාපේක්ෂතාවාදී විශේෂ සාපේක්ෂතාවාදී සමීකරණවල නිතර යෙදෙනවා. ඒ නිසා සමහරු කියනවා මෙන්න මේ නියතය ඇත්තටම v කුඩා වුණොත් එහෙම අපිට පේනවා මේ නියතය එකට කිට්ටු වෙනවා. v කුඩා වුණොත් c කියන ආලෝකයේ වේගය v වර්ග දින c වර්ග ඉතා කුඩා වෙනවා. එතකොට මේ නියතය එකට කිට්ටු වෙනවා. මේකේ තර්කය තමයි ආලෝකයට වඩා සෑහෙන කුඩා වේගවලදී අපි සාමාන්‍යයෙන් ගමන් කරන වේගවලදී අපිට මේ නියතය එක බවට පත් වෙනවා. මේ නියතය එක බවට පත් වෙන නිසා සාපේක්ෂතාවාදයේ අවශ්‍ය වෙන්නේ නැහැ. විශේෂ සාපේක්ෂතාවාදය හෝ මේ අයින්ස්ටයින්ගේ කරපු දේවල් ටික ඕනි වෙන්නේ නැහැ අපේ සාමාන්‍ය නිරීක්ෂණ පැහැදිලි කරන්න කියන එක. මේක සම්පූර්ණ බොරුවක්. බොරු කතාවක් වෙන්නේ ඇයි කියන එක මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. ඊට කලින් අපි හිතන්න ඕනේ දෙයක් තියෙනවා. අයින්ස්ටයින් කියන්නේ පර්යේෂණ කරපු මිනිස්සෙක් නෙවෙයි. අයින්ස්ටයින්ට එහෙම රස්සාවක් තිබුණෙත් නැහැ. අයින්ස්ටයින් කියන්නේ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්. අයින්ස්ටයින් කියන්නේ හාන්සි පුටුවේ හිටපු මිනිස්සෙක්. හාන්සි පුටුවේ ඉඳගෙන තියරි හදපු මිනිස්සෙක්. එතකොට අයින්ස්ටයින්ගේ කාලේ තියා තාමවත් අපිට ආලෝකයේ වේගයට කිට්ටු වේගෙන් යන්න වාහන නැහැ. දැන් නම් ශබ්දයේ වේගය පහු කරලා තියෙනවා. ඉතින් ආලෝකයේ වේගය කියන්නේ ඊට වඩා සෑහෙන ලොකු වේගයක්. ආලෝකයේ වේගය කිට්ටු කරපු කිසිම වාහනයක් හෝ එහෙම නිරීක්ෂකයෙක් ගෙනියන්න පුළුවන් යමක් අපි ගාව නැහැ. අනිත් අතට අයින්ස්ටයින්ගේ කාලේ ආවොත් එහෙම කිසිම දෙයක් තිබුණේ නැහැ. ඒ වගේම මේ සියුම් කාල මනින්න පුළුවන්, දිග මනින්න පුළුවන් ඊටාම සියුම් මට්ටමේ උපකරණ තිබුණෙත් නැහැ ඒ කාලේ. හැබැයි පරීක්ෂණ නොකරපු මිනිස්සෙක් ඒ වගේ කිසිම සියුම් උපකරණයක් හෝ එහෙම අධිවේග වාහන හෝ නොතිබුණු කාලෙක තාමත් නැහැ. විශේෂ සාපේක්ෂතාවාදය ගෙනාවා. දැන් එයාට කවුරු දැන් අපි හිතුවොත් දැන් සාමාන්‍යයෙන් අපිට විහිළු කරන විදිහට දැන් අයින්ස්ටයින් කිව්වා නම් නාත දෙවියෝ කිව්වා මේ ආලෝකයේ වේගයට කිට්ටු වේගයකින් යද්දී ටිකක් වෙනස් දේවල් වල හැසිරීම. එහෙම නැත්නම් කාලියම්ම කිව්වා කියලා කියන්නකො. ධම්මික වේද මහත්තයා කිව්වා වගේ. එහෙම කිව්වා නම් අන්න එතකොට අපිට ටිකක් හිතන්න පුළුවන් මේ අන්න එහෙම දෙයක් දැනගන්න හම්බු වෙලා තියෙනවා අයින්ස්ටයින්ට. මෙන්න මේක පැහැදිලි කරන්න තමයි අයින්ස්ටයින්ගේ තමන්ගේ අත්දැකීමක් නැති වුණත් මේ දෙවිවරුන්ගේ අත්දැකීමක් පැහැදිලි කරන්න තමයි මේක කරන්නේ නැත්තේ කියලා. දැන් අයින්ස්ටයින් එහෙම කියන්නේ නැහැ. අයින්ස්ටයින් එහෙම කියන්නෙත් නැහැ. ඒ වගේම අයින්ස්ටයින් මේක පරීක්ෂණ පත්‍රිකා ලියලා පළ කළා. ඒ පරීක්ෂණ පත්‍රිකා පළ කළා ඒක කියවලා බලලා ඒක සංවාදයට ලක් කරපු අය එහෙම අත්දැකීම් උඩ හෝ එහෙම කතාවක් උඩ නෙමෙයි මේක පදනම් වෙන්නේ. ඒක පැහැදිලිව වෙනවා මේක මේ කතාව බොරු.
අයින්ස්ටයින්ට එහෙම අධික ආලෝකයට කිට්ටු අධික වේගයකින් ගමන් කරන නිරීක්ෂකයෙකු නොවී මේ සාමාන්‍ය අපි අත්දකින මේ සරල ලෝකයේ ඇතුලේ දේවල් තිබුණා සාපේක්ෂතාවාදය නැතුව පැහැදිලි ගන්න බැරි. ඒක බොහොම පැහැදිලිව පේන දෙයක්. අන්න ඒක තමයි මුලින්ම වටහා ගන්න ඕනේ දේ. ඒ එක බොරුවක්. මේ අධික වේග වලින් යන මිනිස්සුන්ට විතරයි සාපේක්ෂතාවාදය ඕනි කියන එක. අනික් බොරුව තමයි අයින්ස්ටයින් කිසි කතාවක් බහන්න නැතුව කෙලින්ම ආලෝකයේ වේගය නියතයක් වෙන්න ඕනි කියලා හිතුවා. ඒක ස්වසිද්ධියක් විදිහට කිසි පදනමක් නැතුව කෙලින් පිළිගත්තා. ආලෝකයේ වේගය නියත වෙන විදිහට සමීකරණ හදාගෙන ඒක මූලික උපකල්පනයක් විදිහට අරගෙන සමීකරණ හදාගෙන ගියාම තමයි මේ සාධාරණ මේ විශේෂ සාපේක්ෂතාවාදය එන්නේ කියලා. මේක ටිකක් අරුබුදකාරී කතාවක්නේ. දැන් කලින් නිව්ටන්ගේ සමීකරණ ටිකක් තියෙනවා. ඒක එහෙමම පැහැදිලිව තියෙද්දි නිකම් පිස්සුවෙන් වගේ ආලෝකයේ වේගය නියතයි කියලා හිතලා ඒක උපග්‍රහණයක් විදිහට අරගෙන ඊට පස්සේ සමීකරණ වගේක් හදාගෙන යනවා. එතකොට ඇයි ආලෝකයේ වේගය නියතයි කියලා හිතුවේ 아무තුවෙන් දාගෙන? මේක ඇහුවාම ගොඩක් අය උත්තර දෙන්නේ නැහැ. මේක ඇහුවාම උත්තර නොදෙන අය කටවහන්න පාවිච්චි කරන උපක්‍රමයක් තමයි මේ මයිකල්සන් මෝලි කියලා පර්යේෂණයක් ගැන කියන එක. ඔය පර්යේෂණ කියන ඒවා සාමාන්‍යයෙන් ඉගැන්වීම් කටයුතු ඇතුළේ. පර්යේෂණ ඕනි විද්‍යාව බටහිර විද්‍යාව ඇතුළේ දේවල් දැනගන්න. හැබැයි බටහිර විද්‍යාව උගන්වද්දී බොහෝ විට වෙනවා මේ පර්යේෂණයක් කරලා හොයාගෙන තියෙනවා කියන එක පාවිච්චි වෙන්නේ මේ ප්‍රශ්න කරන සිසුන්ගේ කටවහන්න. ප්‍රශ්න කරන සිසුන්ගේ කටවහලා ඒ ප්‍රශ්න නවත්ත ගන්න තමයි මේ පර්යේෂණයක් කරලා තියෙනවා. එතකොට අපි දන්නේ නැහැ පර්යේෂණය මොකක්ද කියලා කියන්නෙත් නැහැ. පර්යේෂණේ විස්තර දෙන්නෙත් නැහැ. පර්යේෂණයක් කරලා හොයාගෙන තියනවා කියලා. මේක බොරු කතාවන්නේ. පර්යේෂණයක් කරලා හොයාගෙන තියනවා කියනවා නම් ඒ පර්යේෂණේ විස්තර දෙන්න ඕන. මොකක් හරි ක්‍රමවේදයකට කරනවනේ. පර්යේෂණයක් කරලා හොයාගෙන තියනවා කියලා මේක නවත්තන්න බෑ. එහෙනම් පර්යේෂණේ විස්තර දීලා කියන්න ඕනේ මෙහෙම. මයිකල්සන් මෝලි පරීක්ෂණය ටිකක් සංකීර්ණයි. හැබැයි ওই පර්යේෂණේ විස්තර අරගෙන බැලුවොත් කවුරු හරි කෙනෙක් නිවි හැනෙල්ල මේ ඔක්කොම විස්තර අරගෙන ඉමීට බැලුවොත් එහෙම පැහැදිලිව පේනවා මේ මයිකල්සන් මෝලි පරීක්ෂණයෙන් එහෙම පැහැදිලිව නිසැක ලෙස කෙලින්ම එකම අර්ථකථනයේ විදිහට ආලෝකයේ වේගය නියතයක් වෙනවා කියන එක කියවෙන්නේ නැහැ. පැහැදිලිව කියවෙන්නේ නැහැ. ඒක පැත්තකින් තියමුකෝ. දැන් මං කියන එක පිළිගන්න එපා ඒකට. ඊළඟ දේ අයින්ස්ටයින් කියනවා. අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය ඉදිරිපත් කරන මුල් පේපර් ටික ලියන කාලේ මයිකල්සන් මෝලි පරීක්ෂණය ගැන අහලා තිබුණේ නැහැ කියලා. ඒ කියන්නේ අයින්ස්ටයින්ට ඒ පරීක්ෂණය එච්චර තීරණාත්මක විලා නැහැ සාපේක්ෂතාවාදයක් ගේන්න. දැන් අපි හිතමුකෝ එතනත් අයින්ස්ටයින් බොරු කියනවා කියලා. මයිකල්සන් මෝලි පරීක්ෂණ දැනගෙන තිබුණා. දැන් නිකන් බොරුවට රඟපානවා අයින්ස්ටයින් මේක දැනගෙන තිබුණේ නැහැ. එයා වෙනම එකක් හිතුවා කියලා. දෙකේ තියෙන වැදගත් කාරණේ තමයි අයින්ස්ටයින් පේපර් එකක් ලියලා මේ සාපේක්ෂතාවාදය ඉදිරිපත් කරනවා. මේක ඉදිරිපත් කරද්දී මේ පේපර් එකේ කොහෙවත් මේ මයිකල්සන් මෝලි පරීක්ෂණයක් ගැන ඔහු සඳහන් කරන්නේ නැහැ. ඒතර මේ පත්‍රිකාව බලන අයට ඒත්තු ගන්නවන්න පුළුවන් වුණා මේ පත්‍රිකාව පළ කරන්නේ සංග්‍රහයකට යවලා සංග්‍රහයේ අය කියවලා ඒ මතනේ පදනම් මේ පළ කරන්නේ. ඒතර ඒ සංග්‍රහය පළ කරන අයට හා සංග්‍රහය පළ කරාට පස්සේ ඒක කියවපු අයට ඒත්තු ගන්නන්න පුළුවන් තරකයක් ඇතුව අයින්ස්ටයින් මේක ලියලා තියෙනවා. මයිකල්සන් මෝලි පරීක්ෂණයක් නැතුව. ඒ කියන්නේ මයිකල්සන් මෝලි පරීක්ෂණය කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ මේ සාපේක්ෂතාවාදය කියන අදහස ගොඩනගන්න තීරණාත්මක විදියට. ඒක අපිට ගන්න පුළුවන් සාධකයක් විදියට. හැබැයි මයිකල්සන් මෝලි පරීක්ෂණයෙන් පටන් අරගෙන ඒකෙන් හොයාගෙන තියෙන ආලෝකයේ වේගය නිරීක්ෂකයාගෙන් සොයාගත්ත නියතයක් කියලා ඒ නිසා ඒක අපි උපකල්පනයක් විදිහට පටන් අරගෙන සමීකරණ හදාගෙන යන්න ඕනි පිස්සුවෙන් වගේ කියලා අපිට කියන්න බෑ.
ඒක අවශ්‍ය වෙලා නැහැ එහෙම කරන්න. ඔන්න ඔය බොරු ටික අපි තේරුම් ගන්න ඕනේ මුලින්ම. මේවා බොරු කතා. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ සාපේක්ෂතාවාදය මේ සාමාන්‍ය අපි එදිනෙදා ඉන්න ලෝක වපසරිය ඇතුළෙත් අනිවාර්ය තීරණාත්මක වැදගත් දෙයක් වෙන්නේ කියන එක.